කතා කරන්න යන්නේ මොණරාගල දිස්ත්‍රික්කයේ කුඹුක්කන ප්‍රදේශයට අයත් පාරවිලවත්ත කෝවිලපීඩ බඳවයි. මෙය අවුරුදු 40ක් පමණ පැරණි සිංහල හා දෙමළ මිනිසුන් සහයෝගයෙන් කටයුතු කරන කෝවිලකි. අපි බලමු ඒ පිළිබඳ විස්තරයක්. ඒක අපි මේ මංගල්‍යයක් තියෙනවා. එතකොට මහා ශිවරාත්‍රිය දිනයට එනවා. සමහරට බබාලට ඔක්කොම එක කරගෙන එනවා. සිංහල අය ගොඩක් ශිවරාත්‍රිය දිනයට පූජා පවත්වන ගොඩක් කට්ටිය සෙනගෙනවා. මේක කියන්නේ දෙමළ මිනිස්සු හොඳයිනේ. සාමාන්‍යයෙන් යාලා තමයි. ඒකම ලැබුව අපිත් එක්ක බොහොම හොඳින් දැන් අවුරුදු 15ක් විතර මම මේවා. ඒකම ලැබුව අපි ස්පදිලු කරගන්න. හොඳයි. වැඩි කාලෙත් මේ වතුර දේවාලේ වැහෙන්නම් වගේ එනවා භාගයක් වැහෙන්න වගේ. ආයෙත් පූජා කටයුතු කරන්න අමාරුයි. ඊට පස්සේ ඉතින් සුද්ධ කරන්න ඕන. ඉතින් මිනිස්සු අපි මම තව තියෙනවා දෙපාරක් ඉතින් සුද්ධ කරන්න. ගොඩක් වෙහි කාලෙට මේ ගඟ උතුරන. උතුරලා මේ දේවාලේ භාගයක් විතර යට වෙනවා. ඒ කාලෙත් පූජා කටයුතු කරන්න අමාරුයි. ඒවිලා මේ දේවාලේ කරන්න කියන්නේ සිංහල මුස්ලිම් දෙමළ කට්ටිය ඔක්කොම මේ තැනට එනවා. ඒතුව දියාවුතු ආරාධනෙ වෙන කියනවනේ වෙන කියලා මේ කට්ටියට ලෙඩවල් ඒ කියන්නේ ලෙඩවල් දිනුව ඔක්කොම හොඳ යාපතක් තමයි කවුරු කටයුතු කියන්නේ අපේ මහා ශිවරාත්‍රි උත්සවය කරනවා. ඒ වගේම මේ දේවාලේ දැන් ගොඩ නැගිලා අපිට නැති ඉඳලා උත්සවේ නැහැ. නැත්නම් මේ උත්සවය කරනවා අපි ලොකුවට. දැන් අපිට ඉස්මතු කරන ආදර්ශය වන්නේ සිංහල හා දෙමළ මිනිසුන් සහයෝගයෙන් කටයුතු කරන ආකාරය ගැන.